සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මලියා එඩිටි YouTube channel එකත් එක්ක. ඉතින් මම මුලින්ම මතක් කරනවා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න කියලා. හරි, අපි යමු අපේ වීඩියෝ එකට. අද අපේ මාතෘකාව තමයි 204 වන මාට්ටුවේ අවතාරය. නගරයෙන් ඈත පිහිටි ඒ පරණ රජයේ රෝහල දැන් වසා දමා වසර ගණනාවක් ගත වී ඇත. බිත්තිවල පාසි බැඳී සිවිලිමෙන් වතුර බේරෙන ඒ මලානික ගොඩනැගිල්ලට ඇතුළු වීමට කිසිවෙකුත් එඩිතර වූයේ නැත. නමුත් තරිඳු කියන්නේ ඔය වගේ දේවල් විශ්වාස නොකරන තරුණියකි. ඔහු තීරණය කළා එදා රාත්‍රියේ බ්ලොග් එකක් කරන්න. රාත්‍රී 12 පසු වී මිනිත්තු කිහිපයකින් තරිඳු තනියම රෝහලට ඇතුළු වුණේ ටෝච් එකේ ආලෝකයෙන් විතරයි. පළමු මහලට යන පඩිපෙළ ළඟදී තරිඳුට ඇහුණා රෝද පුටුවක් තල්ලු කරන් යන සද්දයක්. කිරි කිරි කිරි. ඒ සද්ද එන්නේ කෙලින්ම ඉස්සරහ තියෙන 204 වන මාට්ටුවෙන්. තරිඳු බයෙන් වුණත් කැමරාවත් අරගෙන ඒ දෙසට ගියා. වාට්ටුවේ දොර බාගෙට ඇරලා තිබුණා. එයා ටෝච් එක ඇතුළට ඇල්ලුවා. එතන තිබුණේ හිස් රෝද පුටුවක් විතරයි. හැබැයි ඒක ඒ වෙලාවේ හෙමින් ඉස්සරහට පස්සට වෙමින් තිබුණා. හරියට කවුරු හරි ඒකෙන් දැන් බැස්සා වගේ. එකපාරටම වාට්ටුව ඇතුලේ උෂ්ණත්වය ගොඩක් අඩු වුණා. තරිඳුගේ ඇඟ හිරි වැටිලා ගියා. එයාගේ කැමරාවේ ස්ක්‍රීන් එක එකපාරටම ග්ලිච් වෙන්න පටන් ගත්තා. කවුද ඉන්නේ? තරිඳු වෙවුලන හඬින් ඇහුවා. පිළිතුරක් නැත. ඒත් ඒ හිස් වාතයේ කොනක තිබුණු මල සිරුරු තැන්පත් කරන ඇඳක් උඩ තිබුණු සුදු රෙද්ද හෙමින් උඩට එසවෙන්න ගත්තා. ඒ රෙද්ද යටින් පෙනුනේ ඉතාමත් කෙට්ටු නියපොතු වැවුණු අතක්. දුවන්න එපා. බය වුණු තරිඳු පස්සට හැරිලා දුවන්න හැදුවා. ඒත් වාට්ටුවේ දොර දඩාස් ගා වැහුණා. කැමරාව අතින් බිමට වැටුණා. ඒ කැමරාවෙන් පෙනුන දේ තරිඳුගේ ලේ වතුර කරා. කැමරා කාචයට පෙනෙන්නේ මිනිස් ඇසට නොපෙනෙන දේවල්. කැමරාවෙන් පෙනුනේ තරිඳුගේ බෙල්ල වටේට හිරවී තිබුණු දම්වැල් කැබැල්ලක් සහ ඒ දම්වැල් අල්ලාගෙන සිටින ඇස් නැති කට ඇරගෙන ඉන්න නර්ස් කෙනෙක්ගේ රූපයක්. පහවදා උදේ රෝහල පරීක්ෂා කරන අයට හම්බුනේ තරිඳුගේ කැමරාව විතරයි. ඒකේ අන්තිම තප්පර කිහිපයේ තිබුණේ තරිඳු තනියම වාතයේ එල්ලී පණ අදින දර්ශනයක් සහ පිටුපසින් ඇසුණු මලානික hina හඬක් විතරයි. මතක තබා ගන්න, සමහර දොරවල් ඇරියට පස්සේ ආයෙ වහන්න බෑ. ඉතින් ඔයාලට අපේ කතාව ගැන මොකද හිතෙන්නේ? ඔයාලට අපේ කතාවේ part 2 ළඟදිම එනවා. එහෙනම් ඔයාලා මේ part 2 බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. දෙවනි කොටසෙන් හම්බ වෙනකන් සුබ දවසක් හැමෝටම.